ආයිබෝවන් ඔන්න අදත් සුපුරුදු විදියට සුපුරුදු ලෙසට පොලිචැට් ඔබ වෙතට ශ්‍රී ලංකාවේ සිට YouTube අවකාශයට මුදාහරින පොලිචැට් සිංහල වැඩසටහන ඔබ මුලින්ම සම්බන්ධ වන ප්‍රේක්ෂක හිතවතෙක් නම් හිතවතියක් නම් ඔබට පුළුවන් අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න ඒ වගේම බෙල් අයිකන් එක ඔබන්න ඔබේ වටිනා අදහස් වලට අපගේ ස්තුතිය. අද පොලිචැට් වලින් කතා කරන මාතෘකාව වටගල මහින්ද ළඟ දනගහයි. සුනිල් වටගල මහතා වත්මන් පාර්ලිමේන්තුවේ අමාත්‍යවරයෙක්. මහින්ද රාජපක්ෂ මහතා ළඟ දන ගැහුවද මොකද්ද සිද්ධිය? මේ වන විට සමාජ මාධ්‍යයේ ඡායාරූපයක් බොහෝ දෙනා අතරේ සංසරණය වෙනවා. මොකක්ද ඒ ඡායාරූපය? ඒ තමයි මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ කොන්ද නමාගෙන ඉන්න සුනිල් වටගල මහතා. මේ පින්තූරය කොහෙදද ගන්නෙ? මෙන්න මේක තමයි ඊටම වැදගත් වන්නේ. මුලින්ම මේ සිද්ධිය සම්බන්ධයෙන් යමක් ඔබට කියන්නට ඕන. පසුගියදා උපුල් කුමාරප්පෙරුම මහතාගේ පුතාගේ හදිස්සි අභාවය නිමිත්තෙන් අවමංගල උත්සවයක් පැවැත්වුණා. මුලින්ම අපි කියන්නට ඕන උපුල් කුමාරප්පෙරුම මහතාගේ ඒ පුතාගේ අභාවය වෙනුවෙන් අපගේ ශෝකය ප්‍රකාශ කර සිටිනවා. උපුල් කුමාරප්පෙරුම මහතාගේ මේ පුතාගේ අවමංගල උත්සවයට සහභාගී වීම සඳහා ලංකාවේ 4 දෙසින් විවිධාකාරයේ පුද්ගලයන් පැමිණියා. පක්ෂ විපක්ෂ ඒ වගේම පක්ෂපාත ભેදවලින් තොරව ඒ මනුෂ්‍ය ගනුදෙනු නිසාවෙන් ඒ වගේම මේ හදිස්සි අභාවය නිසාවෙනුත් මොකද මේ තරුණයෙක් මිය යන්නේ වටිනා පුද්ගලයෙක් වටිනා තරුණ ජීවිතයක් මිය යාම නිමිත්තෙන් විවිධ ආකාරයේ මිනිස්සු මේ අවමංගල උත්සවයට සහභාගී වුණා. ඒ අතරේ විශේෂම මේ දේශපාලකයන් අතිවිශාල පිරිසක් මේකට සහභාගී වුණා. අන්න ඒ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතා මේ අවමංගල උත්සවයට සහභාගී වුණා. ඒ උත්සවයට සහභාගී වෙලා උපුල් කුමාරප්පෙරුම මහතා එක් පසකින් වාඩි වෙලා කතා කරනවා. හිටගෙන බොහොම බැගෑපත් ලෙස දෙකට තුනට නැමිලා අනිත් පැත්තෙන් ඉන්නවා. ඒ තමයි සුනිල් වටගල මහතා. වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරයෙක්. දැන් මේ වගේ අවමංගල උත්සවයකදී දේශපාලකයෝ මුහුණට මුහුණ හමු වීම සාමාන්‍ය දෙයක්. ඒ වගේම ඒ වගේ හමු වෙලා ඔවුන් යම්කිසි ආකාරයක කතා බහක යෙදීමත් ඒකත් සාමාන්‍ය දෙයක්. නමුත් මෙතන ප්‍රශ්නය තියෙන්නේ විශේෂම මේ මාලිමා දේශපාලකයන් මේ മന്ത്രിවරු අමාත්‍යවරු බාහිර සමාජයට ඇවිල්ලා ජනතාව ඉදිරියට ආවට පස්සේ ජනතාවට කියන්නේ මේ විරුද්ධවාදී දේශපාලකයන් සදාකාලික හතුරෝ විදිහට තමයි සලකන්නේ. හතුරෝ විදිහට තමයි ජනතාව ඉදිරිය ඇවිල්ලා ඒ දේශපාලකයන්ගේ ගුණ වයන්න උත්සාහ දරන්නේ. ඊටාම ප්‍රවේගකාරී ආකාරයෙන් ප්‍රතිචාර දක්වන්නේ. වෛරී ආකාරයෙන් තමයි මේ දේශපාලකයන් පිළිබඳව හැඳින්වීම් කරන්නේ. එතකොට මේ බාහිර සමාජයේ මේ දේශපාලන පක්ෂවලට ඡන්ද දෙන ඡන්දදායකයෝ ඒගොල්ලෝ හිතන්නේ ප්‍රතිවිරුද්ධ දේශපාලන මතයක් දරවන යම්කිසි පුද්ගලයෙක් අපිට විරුද්ධ පුද්ගලයෙක් එදිරිවාදිකම් කරන පුද්ගලයෙක් තරහකාරයෙක් විදිහට තමයි බාහිර සමාජයේ මිනිස්සු සලකන්නේ. ඒ අනුව පක්ෂපාත වලට මිනිස්සු බාහිර සමාජයේ විශේෂයෙන්ම මේ ඡන්දදායකයෝ බෙදිලා ඉන්නේ. නමුත් දේශපාලනය කරන මේ උඩලේයර් එකේ කට්ටිය ඒගොල්ලෝ එහෙම නැහැ. මිනිස්සු ඉස්සරහට ඇවිල්ලා ඒ වගේ තමුන්ගේ තරහකාරයෝ විදිහට කතා කරාට ඒගොල්ලෝ එකිනෙකා මුහුණට මුහුණ හම්බ වුණාම එහෙම තරහක් පෙන්වන්නේ නැහැ. බොහොම හිතයිසි මිතුරන් විදිහට තමයි හැසිරෙන්නේ. ඒක තමයි ඔය කතාවක් කියන්නේ දේශපාලනයේදී සදාකාලික හතුරොත් නැහැ, සදාකාලික මිතුරොත් නැහැ කියලා. එහෙම බැලුවාම මහින්ද රාජපක්ෂ මහතා මේ හමුවීම යම්කිසි පුද්ගලයෙකුගේ අවමංගල උත්සවයකදී දේශපාලකයෝ හමු වෙනවා. විරුද්ධ දේශපාලකයෝ හමු වෙනවා. එකිනෙකට ප්‍රතිවිරුද්ධ මත දරන අය මුහුණට මුහුණ හම්බෙලා කතා කරනවා.
මේක මහ ලොකු අරුමයක් නොවේ. නමුත් මෙතන ප්‍රශ්නය තියෙන්නේ මේ පින්තූරය දිහා බැලුවාම. ඒ කියන්නේ සමාජය තුල මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වන මේ පින්තූරය දිහා බැලුවාම ඊටාම හොඳින් පේනවා සුනිල් වටගල කියන තරම් පෞරුෂත්වයක් මහින්ද රාජපක්ෂ ඉදිරියේ පෙන්වන්නේ නොමැති ස්වභාවයක්. නමුත් අපිට කියන්නේ අර සිංහනාද බලු කේන්ද්‍රීලි තත්ත්වය. මහින්ද රාජපක්ෂ මහතා මූණට හම්බුනහම ඒ දැවැන්ත පෞරුෂත්වය මේ සුනිල් වටගලලාට නැහැ. ඒක තමයි පේන්නේ. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ ගොඩනගාගත්ත දේශපාලන පෞරුෂය හමුවේ සුනිල් වටගල අසරණ වෙලා. දැන් මේ මොහොතේ සුනිල් වටගල නැතුව කේඩී ලාල්කාන්ත උන්නේ හිටියත් ඔය විදිහටම දෙකට තුනට නැමිලා මහින්ද රාජපක්ෂ මහතා එක්ක කතා කරනවා. ඒක තමයි ඇත්ත යථාර්ථය. ජනාධිපතිතුමන් හිටියත් ඒ විදිහට තමයි අපිට දකින්න ලැබෙන්නේ. නමුත් අපේ ඉස්සරහ කියන්නේ මොකද්ද? අපි දැවැන්ත පෞරුෂයක් තියෙන දේශපාලන ව්‍යාපාරය, දේශපාලන පක්ෂ. මහින්ද රාජපක්ෂ පිළිබඳව අපිට ප්‍රශ්නයක් නැහැ. අපි තීන්දුව తీරන ගන්නවා. අපිට එයා ලොකු මිනිහෙක් නෙවෙයි, ලොකු පොරක් නෙවෙයි. අන්න ඒ වගේ දෙයක් තමයි සමාජයට අඟවන්නේ. නමුත් පුද්ගලයා මුහුණට මුහුණ හම්බ වෙනකොට ඒක අපට ප්‍රදර්ශනය වන්නේ නැහැ. ඒ කියන්නේ සුනිල් වටකල කියන පුද්ගලයාගේ ආංගික අභිනයන් දිහා බැලුවහම, ඒ හැසිරීම දිහා බැලුවහම ඊටාම හොඳින් පේනවා බැගෑපත් වුණු බිඳ වැටුණු පෞරුෂයක් තමයි මහින්ද රාජපක්ෂ ඉදිරියේ ප්‍රදර්ශනය කරන්නේ. දැන් යම්කිසි පුද්ගලයෙක් හම්බ වුණාම ඒ පුද්ගලයා සමග තමුගේ පෞරුෂත්වය බිඳගන්නේ නැතුව කතා කරන්න පුළුවන්. ඒක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. නමුත් දෙකට තුනට නැමිලා ඒ මනුස්සයා ඉස්සරහා දන ගහන්න වගේ ලෑස්ති වෙනකොට ඕනම කෙනෙකුට තේරෙනවා මෙතන ඒ පෞරුෂත්වයට යටත් වීමක් තමයි සිද්ධ වෙන්නේ. දැන් වත්මන් ආණ්ඩුවේ උදවියම විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් මැතිවරණ වේදිකාවලදී කියපු ප්‍රධාන කතාවක් තමයි මේ දේශපාලකයන්ට දන ගහන්න එපා. ඒගොල්ලන්ට වඳින්න යන්න එපා. මහින්ද රාජපක්ෂට මිනිස්සු වඳිනකොට මිනිස්සු බොහොම යටහත් පහත්ව කතා කරන්නට ලං වෙනකොට ඒකට මාලිමා කණ්ඩායමේ දේශපාලකයන් කියපු කතාව තමයි දේශපාලකයන්ට නැමෙන්න එපා. අපි මේ සංස්කෘතිය වෙනස් කරනවා. මේ විදිහට දේශපාලකව අදහන්න එපා. දනින් වැටෙන්න එපා. ඒ වගේ කතා තමයි සමාජයට කිව්වේ. එහෙම කියපු අයම මහින්ද රාජපක්ෂ මහත්මයා හම්බ වුණාම බොහොම බැගෑපත්ව මෙන්න මේ විදිහටනේ ඔළුව නමාගෙන එහෙම ඉන්න උත්සාහ දරනවා. ඇයි එහෙම ඉන්නේ? ඒ සිදුවීම නැත්නම් ඒ අවස්ථාවේ වීඩියෝ දර්ශන ඔබ දකින්න ඇති. උපුල් කුමාර පෙරම මහතාගේ එහෙම අසාමාන්‍ය ස්වභාවයක් අපි දකින්නේ නැහැ. මොකද මේ මොහොතේ උපුල් කුමාර පෙරම මහතාට තමුන්ගේ පුතණුවන්ගේ වියෝ පිළිබඳ දුකක් තිබෙනවා. හැබැයි පුද්ගලෙක් සමග ඒ කතා බහ කරන විලාසය තුල එහෙම විශේෂ ආකාරයෙන් බැගෑපත් වෙලා නැත්නම් බයාදු ස්වභාවයකින් කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. මහින්ද රාජපක්ෂ මහතා බොහොම සුවදශීලී ආකාරයෙන් වෙච්ච සිද්ධිය සම්බන්ධයෙන් කතා බහ කරනවා. මොකද්ද මේ සිදුවීමට හේතුව? මොකද්ද පුතාගේ අභාවය? මේ සම්බන්ධයෙන් කතා කරනවා. නමුත් සුනිල් වටගල මහතාගේ ඒ කියන්නේ ඒ හැසිරීම දිහා බැලුවහම ඉතාම හොඳින් පේනවා ඔහු අසීරුතාවෙන් තමයි මේ මොහොතේ කටයුතු කරන්නේ. මහින්ද රාජපක්ෂ මහතා සුනිල් වටගල සම්බන්ධයෙන් එහෙම ලොකු විශේෂත්වයක් දක්වන්නේත් නැහැ. ඒ වගේම මම හිතනවා මේ මහින්ද රාජපක්ෂ මහතා සුනිල් වටගල මහතාගෙන් යම් කිසි විදිහක ගරුත්වයක් ඒ වගේ දේවල් බලාපොරොත්තු වුණා කියලාත් අපිට එහෙම හිතා ගන්න අමාරුයි. ඔහු සාමාන්‍ය හැසිරීමක් ප්‍රදර්ශනය කරන්නේ. ඒකෙන් ඉතාම හොඳින් අපිට වැටහෙන කාරණය තමයි මහින්ද රාජපක්ෂ කියන ජේෂ්ඨ මේ දේශපාලඥයා ඔහු ගොඩනගාගත්ත ඒ දේශපාලන පෞරුෂය එසේ මෙසේ එකක් නොවේ. ඔහු ගොඩනගාගත්ත ඒ දේශපාලන පෞරුෂත්වය බිඳ දමන්නට නැත්නම් ඊට සම කළ හැකි පෞරුෂත්වයක් තාම මේ රටේ බිහි වෙලා නැහැ. දැන් මේ මොහොතේ අපි හිතමු වත්මන් ජනාධිපතිවරයා ඒ ස්ථානයේ හිටියා කියලා. ජනාධිපතිවරයා හිටියත් ඒ වෙලාවේ හැසිරෙන්නේ ඔය සුනිල් වටගල මහතා හැසිරෙන ස්වභාවය තමයි. මේකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් ප්‍රධානතම කාරණය තමයි දේශපාලනයේ ගොඩනගා ගන්න ඇතම් පෞරුෂයන් දේශපාලනිකම පෞරුෂත්වයකින් බිඳ දමනවා කියන කාරණේදී මහින්ද රාජපක්ෂ මහතා තවමත් ඉදිරියෙන් තමයි ඉන්නේ. නමුත් ජනතා විමුක්ති පෙරමුණ නැත්නම් මාලිමාව
අපේ රටේ මිනිස්සුන්ට නැත්නම් මාලිමා ඡන්දදායකයන්ට කියපු කතාව තමයි අපි ඊට වඩා නොදෙවෙනි ආකාරයේ ප්‍රබල දේශපාලන පෞරුෂත්වයක් ගොඩනගනවා. අපි ජනතාවගේ විශ්වාසය තුලින් එඩිතර නායකත්වයක්, එඩිතර පෞරුෂත්වයක් අපි ගොඩනංවනවා. එහෙම කතා තමයි අපිට කිව්වේ. එහෙම කතා කියලා ආණ්ඩු බලය ගත්තට ඔවුන්ගේ හිත දන්නවා ඔවුන්ගේ සැබෑ තත්ත්වය. ඇත්ත තත්ත්වය පිළිබඳව ඔවුන්ගේ යටිහිතේ යම් කිසි විදිහක කම්පනයක් තිබෙනවා. අපි මේ මහින්ද රාජපක්ෂ ළඟ ඉන්නේ. ඒ කියන්නේ ඔවුන්ට තවම බැරි වෙලා තිබෙනවා මහින්ද රාජපක්ෂ කියන දේශපාලන ප්‍රතිරූපය හමුවේ තමුන්ගේ ඒ දේශපාලන ශක්තිය නැත්නම් තමුන්ගේ ඒ පෞරුෂත්වය ප්‍රදර්ශනය කරන්න. එහෙම ප්‍රදර්ශනය කරගන්න බැරි නම් රටකට කොහොමද ප්‍රබල පෞරුෂත්වයක් ලබා දෙන්නේ? රටකට නායකත්වයක් දෙනවා නම් මහින්ද රාජපක්ෂ හම්බුණා කියලා ඒක එහෙම ලොකු කතන්දරයක් නොවේ. නමුත් ඒ හැසිරීම තුළින්ම පේන දේ තමයි බැගෑපත් වීම. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ සහ මේ මාලිමාවේ නායකත්වයන් උත්සාහ දරනවා මහින්ද රාජපක්ෂ වගේ පෞරුෂයක් කොහොමද ගොඩනගා ගන්න. ඒ කියන්නේ තවදුරටත් මහින්ද රාජපක්ෂ කියන්නේ මාලිමා දේශපාලනයටත් පරමාදර්ශී නායකයෙක්. ඒක තමයි ඇත්ත කතාව. වත්මන් ආණ්ඩුව ආණ්ඩු බලය ගත්තේ රටේ ප්‍රශ්න විසඳනවා කියන කාරණය ජනතාවට කියලා. ජනතාවට කිව්වේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න. පසුගිය පාලකයන් අසමත් වුණා ප්‍රශ්න විසඳන්න. ඒගොල්ලෝ වංචා දූෂණ කරපු පුද්ගලයෝ. එනිසා ඒ පාලකයන් පළවා හරින්න ඕන. අපි මේ රටේ වඩාත් විශ්වසනීය දේශපාලන පෞරුෂත්වයක් ගොඩනංවනවා. දැන් මේ වගේ කතා තමයි කිව්වේ. හැබැයි ඊටම හොඳින් පැහැදිලි ජනතාවගේ ප්‍රශ්න විසඳනවා කියපු ඒ කාරණය තවම ඉටු කරගන්න බැරි වෙලා තිබෙනවා. ආණ්ඩු බලය ගත්තට පස්සේ වත්මන් ආණ්ඩුවේ බොහෝ පිරිසකට උවමනාව තිබුණේ මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ ගොඩනංවපු ඒ දේශපාලන ප්‍රතිරූපය. ඒ දේශපාලන ඒ හැඩය මිනිස්සු සමග ගනුදෙනු කරන ස්වභාවය ඒ සියල්ල කොපි කරන්නට. අපි කොහොමද මහින්ද මහත්තයා වගේ හැසිරෙන්නේ? මල ගෙදරකටද මගුල් ගෙදරකටද සහභාගී වුණාම අපි කොහොමද මහින්ද රාජපක්ෂ වගේ හැසිරෙන්නේ? අන්න ඒක කොපි කරන්නේ කොහොමද කියන වගේ තමයි වත්මන් ආණ්ඩුවේ බොහෝ අයට තිබුණු උවමනාව. එහෙම නැතුව මිනිස්සුන්ගේ ඇත්ත ප්‍රශ්න ටික විසඳීම සඳහා ඔවුන්ට උවමනාවක් තිබුණේ නැහැ. ඒකෙන් ඊටම හොඳින් පැහැදිලි වෙන කාරණය තමයි වත්මන් ආණ්ඩුවටත් අවශ්‍ය වෙලා තියෙන්නේ දේශපාලනික ප්‍රතිරූපයක් නිර්මාණය කර ගනිමින් මේ රටේ තමුන්ගේ දේශපාලනික ගමන ඉදිරියට කරගෙන යන්නට. එසේ නොමැතිව ජනතාවගේ ප්‍රශ්න විසඳීමට නොවේ. නමුත් එදා මැතිවරණ වේදිකාවේ අපිට කියපු කතාව තමයි අපි එන්නේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න. කලින් දේශපාලකෝ ඇවිල්ලා කරේ ජනතාවගේ ප්‍රශ්න විසඳනවා වෙනුවට ඔවුන්ගේ දේශපාලනික පෞරුෂත්වයන් නිර්මාණය කර ගැනීම. එනිසා ඒ ගොඩනංවපු ඒ දේශපාලන පෞරුෂත්වයන් වලට විරුද්ධව ජනතාව හැටියට අපි පෙළ ගැසෙන්නට ඕන. එනිසානේ කිව්වේ ඒගොල්ලන්ට වඳින්න එපා. අනවශ්‍ය විදිහේ ගරුත්වයන් දක්වන්න එපා. ඒ වගේ කතා සමාජගත කරා. ඒ දේශපාලකයන් පිළිබඳව වෛරයක් තමයි දිගින් දිගටම සමාජගත කරන්නේ. එහෙම කියපු කට්ටිය දැන් මහින්ද මහත්තයා හම්බ වුණාම අනේ බොහොම බැගෑපත්ව කතා බහ කරනවා. අපි හැමෝම තේරුම් ගන්න ඕන කාරණය තමයි අපිට මහින්ද මහත්තයා හැසිරෙන විදිහේ නායකයෙක් එහෙම අවශ්‍ය නැහැ. හැබැයි ජනතාවගේ ඇත්ත ප්‍රශ්න විසඳන නායකත්වයක් නම් අපිට ඕන. නමුත් වත්මන් ආණ්ඩුවේ මේ අමාත්‍යවරු සහ මේ සියලුම නායකයන් හැසිරෙන්නේ ඒ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න විසඳීමේ උවමනාවකින් නොවේ. ඔවුන්ට තියෙන උවමනාව තමයි අපි කොහොමද මහින්ද වගේ වෙන්නේ. මේගොල්ලන්ට උවමනයි හැමදාම තමුන්ට බලේ රැඳිලා ඉන්න. එනිසා ඔවුන් උත්සාහ දරනවා මහින්ද රාජපක්ෂ ගොඩනංවපු ඒ දේශපාලන සංස්කෘතිය නැත්නම් ඒ ප්‍රතිරූපය ඊට සමාන ආකාරයෙන්ම ගොඩනගා ගත්තොතින් රටේ මිනිස්සු හැමදාම එයාලටත් බලේ ඉන්නට අවස්ථාව දේවි කියලා. අවසන් වශයෙන් මට කියන්න තියෙන්නේ
කොපි කරාට සම කරන්න බෑ. අඩු ගානේ ඒකවත් තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා. දේශපාලන පෞරුෂත්වයක් ගොඩනගා ගත්තේ මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ ඇඟේ තිබුණු තමුන්ටම උරුම වුණු ඒ පෞරුෂීය ලක්ෂණ පාවිච්චි කරලා. ඒක හැමෝටම කරන්න බෑ. හැබැයි මේ සුනිල් වටගල තවම තේරුම් අරගෙන නැහැ තමුන්ගේ ඇත්ත ස්වභාවය. තමුන්ගේ ඇත්ත ස්වභාවය තමුන් තේරුම් ගත්තා නම්, තමුන්ගේ දේශපාලන ව්‍යාපාරයේ ඇත්ත ස්වභාවය තමුන් තේරුම් ගත්තා නම් මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියට ඇවිල්ලා මේ වගේ දෙකට තුනට නැමෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේකට ප්‍රධානතම හේතුව තමයි තමුන්ගේ යටිසිත තමුන්ගෙන් ප්‍රශ්න කරනවා. අපි ඉන්නේ මහින්ද මහත්තයා ගාව. එහෙම හිතන තාක් අපට මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න බෑ. ලෝකය වෙනස් කරපු නායකයෝ දැවැන්ත දේශපාලන පෞරුෂත්වයන් පිළිබඳව එච්චර සැලකිලිමත් භාවයක් දැක්ුවේ නැහැ. ඒවත් තඹ දොයිතුවකට ගණන් ගත්තේ නැහැ. තමුන්ට අදාළ වැඩේ පමණයි කරේ. මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න යනවා නම් තමුන්ගේ පෞරුෂත්වය අදාළම නැහැ. කරන වැඩේ තමුන්ට අදාළව, තමුන්ට තියෙන, තමුන්ට નિયમિત වැඩේ හරියට කරා නම් පෞරුෂත්වය ඉබේම ගොඩනගා ගන්නට පුළුවන්. ඒකට මහන්සි වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේකෙන් ඊටාම වැදගත් තවත් කාරණයක් අපට තේරුම් ගන්න පුළුවන්. ඒ තමයි මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නට වත්මන් ආණ්ඩුවේ කිසිදු දේශපාලකයෙකුට පැහැදිලි හැකියාවක් නැහැ. ඔවුන්ට ඒකට අවශ්‍ය කරන ඒ පෞරුෂත්වය දශමයකින්වත් නැහැ. ඊටාම පැහැදිලි මේ පවතින දේශපාලන සංස්කෘතිය කිසිලෙසකින් වත්මන් ආණ්ඩුවට නම් වෙනස් කරන්නට නොහැකි වගේ. ඒක තමයි ඇත්ත කතාව. මම හිතනවා ඔබටත් ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් ඇති. ඔබේ අදහසත් අපට කමෙන්ට් කරන්න. ගෙල්ලන්න.